අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයා ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ඩයලොග් සිම් එකේ සල්ලි තවත් ඩයලොග් සිම් එකකට දාන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකට යන්න කලින් තාම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. මේ වැඩේ කරන්න නම් ඒ කියන්නේ ඔයාගේ ඩයලොග් සිම් එකෙන් තවත් ඩයලොග් සිම් එකකට සල්ලි යවන්න නම් ඔයාගේ ඩයලොග් සිම් එක අරගෙන මාස 6ක්වත් පරණ වෙන්න ඕනේ. හරි ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ඩයල් ඇප් එක ඕපන් කරගෙන #356# කියලා ටයිප් කරගෙන ඔයාගේ ඩයලොග් සිම් එකෙන් ඩයල් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔප්ෂන් වලින් ඔයා යන්න ඕනේ මෙන්න මේ දෙවෙනියට දෙන send credit කියන ඔප්ෂන් එකට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක්. ඔයා ඩයලොග් එකේ send credit feature එක පාවිච්චි කරන්න පළවෙනි වතාවට නම් ඒ කියන්නේ ඔයාගේ ඩයලොග් සිම් එකෙන් තවත් ඩයලොග් සිම් එකකට ඔයා සල්ලි දාන්න යන්නේ පළවෙනි වතාවට නම් මුලින්ම ඔයා මේක රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඒකට ඔයා මෙන්න මේ පළවෙනියට තියෙන රෙජිස්ටර් කියන ඔප්ෂන් එකට යන්න. ඒකට ගියාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනට ආවට පස්සේ ඔයාගේ ඩයලොග් සිම් එකට මැසේජ් එකක් එයි. ඒ මැසේජ් එකේ ඇති 1 2 3 4 කියලා කෝඩ් එකක්. ඉතින් ඒ කෝඩ් එක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. හරි ඉතින් මෙතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට 94 දීලා මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ දෙක ටයිප් කරලා ආපහු send credit කියන ඔප්ෂන් එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මේ ඔප්ෂන් වලින් මෙන්න මේ දෙවෙනියට තියෙන transfer credit කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී කියනවා please send the amount to transfer කියලා. මෙතනින් අපි ටයිප් කරගන්න ඕනේ වෙන සිම් එකකට යවන මුදල් ගාණ. මේ කරා ඔයා තවත් ඩයලොග් සිම් එකකට සල්ලි යවද්දි ඔයාට අඩුම රුපියල් 5ක් තමයි යවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වැඩිම රුපියල් 1000ක් තමයි යවන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයා යවන්න හදන ගාණ මේ විදිහට ටයිප් කරලා send දෙන්න. ඊට පස්සේ එනවා අපි ෆෝන් නම්බර් එක ටයිප් කරන තැනට. මෙතනින් ඔයා ටයිප් කරගන්න ඔයා සල්ලි යවන්න හදන ෆෝන් නම්බර එක. ෆෝන් නම්බර එක ටයිප් කරද්දි හරියටම බලලා ටයිප් කරගන්න. නැත්නම් ඔයා සල්ලි යවන්න හදන සිම් එකට නැතුව වෙනත් සිම් එකකට ඔයාගේ සල්ලි යන්න පුළුවන්. හරි ඉතින් ෆෝන් නම්බර එක ටයිප් කරගෙන ඉවර වෙලා send දෙන්න. send දුන්නාට පස්සේ මෙතෙන්දී කියනවා please enter your pin number කියලා. ඉතින් මම කලින් කිව්වා SMS එකක් කරා අපිට pin number එකක් එනවා කියලා. ඒක තමයි 1 2 3 4 කියන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඒක ටයිප් කරලා send දෙන්න. send දුන්නාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් මේක close කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට message එකක් එනවා අපිට. මේක සඳහන් කරලා තියෙනවා අපි ආපු සල්ලි හරියට සාර්ථකව send වුණා කියලා. හරි ඉතින් ඉස්සරහටත් මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලන්න පහළ තියෙන subscribe button එක press කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න කියලා කියනවා. ඒ වගේම අපේ WhatsApp, Facebook, TikTok තාම follow කරලා නැත්නම් පහළ තියෙන links වලින් ගිහිල්ලා ඒවත් follow කරන්න කියලා කියනවා. හරි ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.